ආදරණීය හිතවතුනි මේ ඔබ දකින්නේ ලෝකේ හොඳම පුටුව ලංකාවෙන් හඳුන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මේ තමයි මැද හිලක් පුටුව ඔබ දකින්නේ ලෝකේ ප්‍රථම වතාවට ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලංකාවට හඳුන්වා දුන් මැද හිලක් පුටුව තමයි මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තමයි මේ පුටුව හඳුන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනපති අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදේශ පරිදි සිදු කරන බවයි සටහන් වන්නේ. ඇත්තද නැත්තද කියලා අපි දන්නේ නැහැ. කෙසේ නමුත් මේ තමයි ලෝකෙ ප්‍රථම වතාවට දුම්රිය දෙපාර්තමේන්තුව විදුරත් අපේ ඉන්නවා අපේ දවසේ කවි පද 4 සරහන කරන සහෝදරයා. ඉතින් එහෙම කතා බහ කරද්දී මේ තමයි ඔබ දකින්නේ ලෝකීය ප්‍රථම වතාවට මැද හිලක් පුටුව හඳුන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. යලි දිවස ලලි දවසක වෙවෙනි. ඔව් එහෙනම් අපි මැද හිල පුටුව පිළිබඳව කවියක් විදුර අපේ ආදරණීය කවි පද 4 සහෝදරයා මේ විදිහට තමයි ගොතන්නේ. මේ කවිය මැද හිල පුටුව ගැන මේ කවිය අද දවසේ කවියට. ඊයේ පෙරළුනේ වහලට ගලක්ය කාලක යන්කේ කන් සුදු පලක්ය මේ කාරණය කාටත් හොඳ වැඩක් හොඳ දොලක්ය බැලුවම කෝච්චියේ එතනත් හිලක්ය ලස්සනයි සුන්දරයි රසයි රසවිතයි කියලා අපි කතා බහ කරද්දී යලිත් දවසක මෙවැනි හිල් පුටුවක් සමගින් හමු වීමේ ආදරණීය බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. පැද්දෙනවා වැඩි කාන්තාව තමයි දැන් මේ දුම්රිය ධාවනය කරන්නේ. ඒ කියන්නේ එhmenan හරි පස්සේ අපි කතා බහ කරමු. දැනට නවතින්නම් නැත්නම්